හරි මේ තියෙන්නේ පළවෙනි කොටස් හොමාරුවේ බඩගිය www.csc.lk වීඩියෝ ගන්න වෙබ් බඩගිය ගැන පැහැදිලි කරන්න විතරයි කොටස් වෙනද පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ සරලව මොකක්ද කියලා කීවොත් කොටස් වල කියන්නේ ලංකාවේ තියෙන ප්‍රධානම සහ විශාලම සමාගම් වල කොටස් පොදුවේ මහ ජනතාවට මිලදී ගන්න පුළුවන් විදිහට හදන channel තමයි කොටස් වල මොනවාකට මිලදී ගන්න අවස්ථාව දෙන්නේ. හරි මම මේකදී CSC ගේ වෙබ්සයිට් එක වැදගත් වෙන්නේ කාටද? සහ මේක ප්‍රයෝජන තියෙන කාටද කියන එක ගැන මූලිකව පැහැදිලි කරන්න. මූලිකව මේක වැදගත් වෙන කට්ටිය කිව්වොත් එහෙම සාමාන්‍ය උසස් පෙළ වාණිජ්‍ය හදාරන සාමාන්‍ය පෙළ ව්‍යාපාරදී ඉගෙන ගන්න නැත්නම් විශ්වවිද්‍යාලවල කළමනාකරණය හෝ ඒ සම්බන්ධයෙන් ඉගෙන ගන්න අයට වැදගත් වෙනවා. ඒ වගේම කොටස් වල පොලේ ආයෝජනය කරලා තියෙන අයට සමාගම් වල හිමිකරු කියන්නේ කොටස් අයිතිකාරියෝ ඒ වගේම සමාගම් වලට ණය දීලා තියෙන අයට වගේ බැංකුවගේ ආයතන වලට ඕන ඉගෙන ගන්න කැමති ඕන වෙලට කොටස් වල පොලේ බඩිය වැදගත් වෙනවා. දැන් අපි ඉන්නේ කොටස් වල පොලේ බඩගිය හෝම් පේජ් එකේ ඒකේ උඩින් යන පහළ තියෙන මොනවද ටික පැහැදිලි කරලා ඊට පස්සේ වැදගත් මොනවද කියලා ටිකක් කියන්න. මේකේ උඩින් තියෙනවා අපිට භාෂා තෝරගන්න ඉංග්‍රීසි සිංහල දමිළ. මෙතනින් දැන් මම සිංහල භාෂාව තෝරලා තියෙන්නේ. එහෙම වුණත් ගොඩක් වෙලාවට දැන් මේක දාලා තියෙන ඒවල් මූලිකව ඉංග්‍රීසි භාෂාවෙන් තමයි තියෙන්නේ. සාමාන්‍ය සරල දොරටු සිංහල දමිළ භාෂාව වලින් තියෙනවා. වාර්ෂික වාර්තා හෝ ආයතන වලින් සමාගම් වලින් නිකුත් කරන නිවේදන බොහෝ දුරට තියෙන ඉංග්‍රීසි භාෂාවෙන්. ඊට පස්සේ මෙතන තියෙන ටැබ් ටික බලුවොත් දැන් වෙළඳපොළ ගැන තොරතුරු තියෙනවා. මේ සමහර දැන් මෙතන තියෙන ගණන් සාරාංශ ඉක්මනයි වෙළඳපොළ අරමුදල් ගැන නිවේදන සහ CSC ගේ ප්‍රකාශන මොනවද කියලා. ඉතින් දවසින් ගණන් බලන්න පුළුවන්. ඒකත් දවසින් දවසට ගණන් වෙනස් වෙනවා. ඒක අතීතේ ගොඩක් අතීත තොරතුරු ගන්න බෑ හැමෝටම. සමහර තොරතුරු අපිට පොඩි මුදලක් ගෙවලා ගන්න පුළුවන් MyCSC කියන ඇප් එක හරහා මුදලක් ගෙවලා ඒ කොටස් වල සමාගම් වල පැරණි තොරතුරු ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් එතකොට තියෙනවා සමාගම් දත්ත කියන එක ලියුවොත් එහෙම සමාගම් වල තොරතුරු බලා ගන්න පුළුවන්. නායකර වෙළඳපොළ ගැන මෙතනින් තොරතුරු තියෙනවා. එතන තියෙනවා අද දවසේ ගණන් කොටස් පිළිවෙල ප්‍රකාශන තියෙන වාර්තා වලට යන්න පුළුවන්. සතියේ ගණන් වල සාරාංශ ප්‍රකාශ තියෙනවා. මාසික සාරාංශ ප්‍රකාශ තියෙනවා. ත්‍රිමාසික සාරාංශ ප්‍රකාශ තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන ලැයිස්තුවල ආයතන කියලා. ඉතින් ක්ලික් කරලා අපිට එක එක සමාගම් වල වලට යන්න පුළුවන් තෝරගන්න පුළුවන් සමාගම් විස්තර බලන්න ඕනේ. ලැයිස්තුවල සමාගම් නාමාවලියට ගිහින් ඔයගොල්ලෝ වෙන සමාගම් තොරතුරු ඔයගොල්ලෝ බලන්න පුළුවන් ඒක සමාගමේ තොරතුරු. මම ඒකට ඊළඟට මේ පේජ් එක කරවලා ගිහිල්ලා එයාට ගිහිල්ලා පෙන්නන්න. ඊට පස්සේ දැන් තියෙන නව ලැයිස්තුවකට ගිහින් තරවකාර ආයතන පිළිබඳව තොරතුරු පස්සේ ආයෝජකයන්ට වැදගත් වෙන ඒවා ඒ වගේම ආයෝජකයන්ට ඔය ඉගෙන ගන්නට වැදගත් වෙන කොටස් මේකේ තියෙනවා. ඒ කොටස් වල පොලේ පුවස්සා වැදගත් නිවේදන ඊට පස්සේ නීති රීති තියෙනවා. ප්‍රශ්න වල වෙන විස්තර වෙනවා තියෙනවා. මෙතන හෝම් පේජ් එකේ වැදගත් වෙන ඒවාට මෙතන තියෙන්නේ ඊළඟ කොටස් නිලදර්ශකය සහ S&P SL20 නිලදර්ශකය අගයන් දෙක මේක දින පතා වෙනස් වෙනවා මේ අගයන්. ඒ වගේම මේ ප්‍රස්තාර තියෙනවා. ඒවට නිලදර්ශක වලට අදාළව ඒවත් දින පතා වෙනස් වෙනවා. ගණන් දෙනකට අනුව ගණන් දෙලා තියෙනවා නම් ඊට පස්සේ ඒකට මේ ප්‍රස්තාර වෙනස් වෙනවා. ඒ ප්‍රස්තාරෙත් අපිට මෙතනින් ක්ලික් කරලා එක දවසකට සතියකට මාසයකට එහෙම කොහාට වදිර ගන්න පුළුවන්. මේ ප්‍රස්තාර දෙක. ඊපස්සේ පහළට ගියොත් එහෙම මෙතන තියෙන සාංගමික අනාවරණ කියලා නිවේදනයෙන් යටතේ මේකේ තියෙන්නේ ගොඩක් වෙලාවට අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කොටස් මිලදී ගැනීම හොවි කිරීම ගැන සමාගම් වලින් ලාභාංශ නිකුත් කිරීම
සමාගම වල අධ්‍යක්ෂකවරුන් ඉවත් වීම ඒ වගේ තොරතුරු තමයි මේ කොටසේ වැටෙන්නේ. මේ තොරතුරු සාමාන්‍ය ටික කාලයකට විතරයි මෙතන තියෙන්නේ. අපිට මේ සමාගමේ ඔක්කොම තොරතුරු ගන්න ඕන නම් ඒක සමාගම අපි දැන් යලින් තියෙන අපිට මේ සර්ච් කරන්න ඔප්ෂන් එක මෙතනින් ඒ සමාගමේ නම ගහලා සමාගම තෝරලා එතනට ගියාම අපිට ඔක්කොම බලා ගන්න පුළුවන්. මෙතන සාමාන්‍යයෙන් ඒ වගේ නිවේදන 50ක් වගේ සංඛ්‍යාවක් තමයි මෙතන ඉතුරු තියෙන්නේ. වෙන වෙන සමාගමේ බලා ගන්න අපිට උඩින් ගිහලා තෝර ගන්න පුළුවන්. දැන් තියෙන මූල්‍ය වාර්තා නිකුත් කරපුවා ඒකේ සීමාවක් තියෙනවා මේකේ හෝම් පේජ් එක කරලා තියෙන ටික. සමාගමේ ප්‍රොෆයිල් එකට ගිහලා අපිට වෙනම බලන්න ගන්න පුළුවන්. මොනතරම් නිකුත්ුනේ වර්ණය අපිට. ඒ තව පොඩි පොඩි දේවල් තියෙනවා අනුපුතා ගැටලු. හිඟිරියවත් ඒවා සාල්ටින් කොටස් ලෑස්ති කරගන්නවා. දක්ලේකන ඒ වගේ යෝග ඔච් ලිස්ට් එක ගැන තියෙනවා. පල්ලෙහාට ගියොත් එහෙම මෙතන තියෙනවා කොටස් මිල ගණන් කියලා ඔක්කොම කොටස් වල මිල ගණන්. මෙතන මොස් සිලෙක්ට් කරලා අපිට හැම කොටසම බලන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා වැඩි මිහල යන්නේ සමාගම් 10. ඒ දවසට උන ඒත් ඒ දවසට අප්ඩේට් වෙනවා. හැම වෙලෙම මේක තියෙන්නේ. වැඩිම පහළ ගිය සමාගම් 10 තියෙනවා. ඊට පස්සේ ඒ දවස් තුල වැඩිම කාර්ය වුණ සමාගම් 10 ඉස්තර තියෙනවා. ඒකත් අපිට මෙතන සිලෙක්ට් කරලා ඒ සමාගමේ ප්‍රොෆයිල් එකට යන්න පුළුවන්. ඊට පස්සේ ඉගෙන ගන්න කැමතියට සෝ ආයෝජන කරන්න කැමතියට තොරතුරු තියෙනවා වෙන පල්ලෙහා. වීඩියෝ තියෙනවා. ටෙක්ස්ට් විදිහට තියෙනවා. පස්සේ කොටස් වල නිවේදන සහ ඒ වැදගත් නිවේදන තියෙනවා. පල්ලෙහාම තියෙනවා බ්‍රෝකර්ස්ලා තරකවර ආයතන වලින් නිකුත් කරපු වාර්තා එක එක දිනක් නිකුත් කරපු වාර්තා තියෙනවා. ගොඩක් වෙලාවට වෙනද පොලේ ඒ දවසේ වෙන ගන්න ගැන තොරතුරු තමයි තියෙන්නේ. වාර්තාව. පස්සේ ආපහු අපි උඩට ගියොත් එහෙම මේකෙන් මේ ටැබ් වලින් වැදගත් වෙන ඒවා හැටියට ඔක්කොම පැහැදිලි කරන්න තියෙනවා. වැදගත් කිහිපයක් විතරක් පැහැදිලි කරන්න. එතන වෙළඳපොළ කියන එකේ කොටස් වලට ගියාම මෙතන කවුරුද සාරාංශය කියන වැදගත් සමාගම් තත්ත්ව බලා ගන්න හදලා. ඊට පස්සේ මේ වගේ දෛනික ප්‍රකාශන බලා ගන්න පුළුවන්. මේ ප්‍රකාශන මේකට ගිහිල්ලා පෙන්නන්නම් ඕන. මේ තියෙන්නේ අද දවසේ එක 2023 මේ මාසේ 17 වෙනිදා. අද දවසේ ඊයේ දවසේ අද 2023 මේ මාසේ 18 වෙනිදා. තාම අද දවසේ එක නිකුත් කරලා නැහැ. ඉතින් ඊයේ දවසේ වර්තාව ඒක අපිට චෙක් කරලා යන්න පුළුවන්. මේක වහන්න හරි. මේ වාර්තාව තියෙන අද දවසේ ගණන් පිළිබඳ විස්තර කොටස් මිලදාශය වෙනස් වීම කොටස් වල මිල වෙනස් වීම සහ කොච්චර කොටස් ගණන් දෙනවද මේ පිළිබඳ විස්තර තියෙනවා. ඊට පස්සේ හෝම් පේජ් එකේ තිබුණ වැඩිම මිල සමාගම් 10 සහ අඩුවීම් මිල වැඩිම 15 ගිය සමාගම් 10 තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා හිමිකම් නිකුත්වක් කරලා තියෙනවා නම් ඒ සමාගම් ගැන විස්තර පල්ලෙහාන් තියෙන ලාභාංශ නිවේදන ඩිවිඩන්ඩ් ඇනවුන්ස්මන්ට්. මෙතන මේ පොඩියට පොඩු කරලා තියෙන දිනයන් වෙනස් වුණේ වුණා. දැන් දිනය වලට දාලා තියෙනවා නම් එහෙනම් මෙතන වාර්තාවේ දාලා තියෙනවා. ඊට පස්සේ කියනවා ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් කොටස් ලාභාංශ දීලා තියෙනවා. ඒක විස්තර තියෙනවා. ඊපස්සේ වොච් ලිස්ට් එකේ ඉන්න සමාගම් ටික ඒකට හේතු දක්වලා තියෙනවා. ඊපස්සේ දෙවන කුළුවේ සෙකන්ඩ් බෝඩ් එකේ ඉන්න කට්ටිය විස්තර තියෙනවා. ඒවත් හේතුත් එක්ක සස්පෙන්ඩ් කරපු සමාගම් ටික තියෙනවා. ඒවත් රීසන් එක පැත්තෙන් හේතුව දාලා තියෙනවා. මේ පැත්තෙන් ඊපස්සේ ඇනුවල් මීටින් ගැන විස්තර ටික දාලා තියෙනවා. ජනරල් මීටින් ටික තියෙනවද දිනවල නැස්ලා තියෙනවා. මේ වගේ පොඩ්ඩක් පයිලට් කරලා තියෙනවා. චක්‍රයකන වේදනවල අනාවරණය පිළිබඳ නිවේදන මෙතන දාලා තියෙනවා. මොනවද දීලා තියෙන්නේ කියලා. වාර්ෂික වාර්තා නිකුත් කරලා තියෙනවා නම් ඒක ගැන මෙතන දාලා තියෙනවා. ඒ දවසේ නිකුත් කරලා තියෙනවා විතරයි දාන්නේ. ඉස්සර දවසේ රිපෝට්ලා තියෙනවා. ඊට
ඊට පස්සේ මෙතන තියෙනවා මේක සමාගම වල නිවේදනයකුත් කරනවා. නිවේදනය මොකද්ද? සමාගම වෙනම දින 1 දාලා තියෙනවා. අධ්‍යක්ෂකවරුන්ගේ ගානු ගැන විස්තර තියෙන. ඊට පස්සේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම, ඉල්ලාස් වීම, ඊට පස්සේ තියෙන කොටස් විල වෙනස් වුණ හැටි ඒ දවසේ. එක දවසේ මේ සාරාංශයක් විතර ගානු ටික මොනවද කියලා තියෙනවා විතර. හැම සමාගමකම ඒ දවසේ විදිහටදී ගානු දෙන කොටස් සංඛ්‍යාව සහ මිල කීයද කියලා විස්තර දෙනවා. හැම ගානු දෙනකම විස්තර ටික එතන තියෙනවා. මේ පල්ලෙහාට තනිකරම තියෙන්නේ සමාගම් වල ගානු දෙන විස්තර ටික. සමාගම හැම ගානු දෙන පිළිබඳව විස්තර ටික තියෙනවා පල්ලෙහාට යනකම්. ගානු ගැන විස්තර ඉවරවන පස්සේ තියෙනවා පොසින් තියෙනවා ඒ මොනවද සමාගම මොකද්ද කියන එක. ඊට පස්සේ ඔච්චර තැන්පත් වෙලද බලේ CDS එක තැන්පත් කරලා තියෙන මුදල් ගන්න. විදේශී වශයෙන් ඒ වශයෙන් කරලා තියෙනවා. ඊට පස්සේ ඩෙප් මාකට් එක ගැන තියෙනවා. අන්තිමට තියෙන්නේ GICS ඉන්ඩස්ට්‍රි ගෲප් එක අනුව වෙන් කරලා ඒ ගෲප් වල සමස්තයක් විදිහට වෙනස් වෙන්නේ කොහොමද? පිළිවෙලටම වෙනස් වෙන්නේ කොහොමද කියන ගානු දෙන වලටනකම් සාපච්ඡා කරන දේ මොනවද කියන එක විස්තර තියෙනවා. මේ පල්ලෙහාට ගියාම එක GIC සෙක්ටර්ස් අනුව ඒ තියෙන සමාගම් වල අන්තිම මිල සහ ගානු දෙන කොච්චරද කියලා සාරාංශයක් වශයෙන් තියෙනවා. මේ ඔක්කොම අපාරාදී පිළිවෙලට සහ අර GIC සෙක්ටර් එක අනුව බලලා මේන් බෝඩ්ද සෙකන්ඩ් බෝඩ්ද ඔස්ලිට්ස් එකේ දින්නේ මේ විස්තරات එක්ක තමයි සමාන කරලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ආන්ලයින් ගණන් පිළිබඳ වාර්තාව. ඊට පස්සේ සෙක්ට් එක ගන්න මම සමරයිස් කරලා තොරතුරු ටික තියෙනවා. ඒ ටික තමයි මේ රිපෝට් එකේ මූලික වශයෙන් වැදගත් වෙන්නේ. ඊට පස්සේ තවත් මේක වැදගත් දැනක් තමයි මෙතන සමාගම් නාමාවලිය කියන එක වල උසස් ආයතන වල සමාගම් නාමාවලියට ගියාම ඉතින් අකාරාදී පිළිවෙල තියෙනවා. තෝරගොහම ඒ සමාගම් ටික විස්තර වෙනවා. ඊට පස්සේ එතනින් ගිහලා අපිට ඒක සමාගමක් තෝරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙතන පාවිච්චි කරලා සර්ච් කරලා ගන්න පුළුවන්. දැන් අපි එහෙම සර්ච් කරොත් එහෙම කවුරුද දන්න සමාගම් විදිහට LOC නැත්නම් ලංකා IOC සමාගම ගොඩක් අය දන්න සමාගම LIOC ඉන්නවා. ඒකට ඉතින් අපිට සීට් කරලා ඒ සමාගමේ ප්‍රොෆයිල් එකට යන්න පුළුවන්. දැන් ඒ දවසේ ගානු දෙන ගැන විස්තර තියෙනවා. මිල ඒ දවසේ ඉවරනේ කොහොමද කියලා තියෙනවා. මේ දවසට වෙනස් වෙනවා දවසින් දවසට. ඊපස්සේ මෙතනින් සමාගමේ පැතිකඩ ඒවා තියෙනවා. මෙතන දැන් ප්‍රස්තාර දිනවා. ඒක පෙන්වන්නේ. ඒකටම ICSCF එක කරලා ලොග් කරලා සාමාන්‍ය දම අපිට බලන්න පුළුවන් වෙන ඒතරතුරු. ඒකට යම් මුදලක් අය කරනවා. ඒතරතුරු ගන්න. ඊපස්සේ වැදගත් වෙන ටික තමයි වාර්ෂික වාර්තා. අන්න ඒක මෙතනින් මූල්‍ය කියන එකට ගියාම වාර්ෂික වාර්තා, වාර්තා, නැත් වාර්තා විස්තර දිනවා. ඒක ගන්න පුළුවන්. PDF විදියට දිනවා. කාටුවේ වාර්තා නම් PDF සහ Excel ෆයිල් විදියට ගන්න පුළුවන්. ඒක රිෆර් කරන්න හරි ඒක වැදගත්. වාර්ෂික වාර්තා සාමාන්‍ය වශයෙන් ගණනාවකය එතන දාලා තියෙනවා. අපිට බලන්න පුළුවන් මේ විදිහට ලොක් නැද්ද. ඊට පස්සේ තව වැදගත් අභ්‍යාසයක් විදිහට මෙතන තියෙනවා ආයෝජක අධ්‍යාපන වැඩසටහන සහ ආයෝජක අධ්‍යාපනය කියලා. මේකට කියොත් එහෙම
ආයෝජක අධ්‍යාපන වැඩසටහන භාෂා තුනින්ම වීඩියෝ ආටිකල් සහ පබ්ලිකේෂන් විදිහට තියෙනවා. ඔබට කියවලා බලන්න පුළුවන්. ඉගෙන ගන්න අයට සහ ආයෝජනය කරන කෙනෙක් මොකදට වැදගත් වෙන කොටස් හිතන තියෙනවා. ඊට පස්සේ අධ්‍යාපනික වැඩසටහන් යටතේ තියෙනවා අපිට කොටස් වලින් සංවිධානය කරන්න විල යම් මුදලක් ගෙවලා සහභාගී වෙන්න ඕන වැඩසටහන් සහ මුදල් ගෙවීමෙන් තොරව අපිට නොමිලේ සහභාගී වෙන්න පුළුවන්. කොටස් වල ගැන දැනුවත් කිරීම කරන වැඩසටහන. ඒ සාමාන්‍යයෙන් කොළඹ කොටස් වල මේ ස්ථානයේ ඉඳලා හෝ නැත්නම් ඔන්ලයින් නැත්නම් වෙනම ආයතනයකට එන්න කියලා කොටස් වල ශාඛාවලදී පවත්වන අවස්ථා තියෙනවා. මගේ මෙල දක්වලා තියෙනවා දවස් විස්තර මොනවද කියලා තියෙනවා. ඊයොත් මෙතන තියෙන්නේ කොහෙද? ඒක ටිකක් තියෙනවා. ඒ වගේ කොටස් වල විස්තර හොයනගෙත් නම් YouTube එකේ හොයාගන්න පුළුවන් ඕන තරම් වීඩියෝ තියෙනවා. කොටස් වල YouTube නාලිකාවක් තියෙනවා. එතන ගිහලා විස්තර බලන්න පුළුවන්. එහෙනම් මේ ටික තමයි වෙබ්බඩේ ගැන තියෙන මූලික තොරතුරු. ගැටලුවක් හොයගන්න නැතිසනක් තියෙනවනේ ඔයාලට කලින් කමෙන්ට් කරන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්.